අතීතය කියන්නේ ඒක ගිහින් ඉවරයි. අපිට ආයේ කවදාවත් එතනට යන්න බෑ. එහෙනම් මීට අවුරුදු දහස් ගානකට කලින් අපේ රටේ ඇත්තටම මොනවද උනේ කියලා අපි හරියටම දැනගන්නේ කොහොමද? ඔන්න ඕක තමයි ඉතිහාසයේ තියෙන ලොකුම අභිරහස. ඉතින් අපි කෙලින්ම ඒ ප්‍රශ්නේ අහමු. අතීතය ගැන අපි දන්නේ කොහොමද? ඉතිහාසය කියන්නේ නිකම්ම දිනයන් නම්ගම් කටපාඩම් කරන එක නෙවෙයි. ඒක හරියට විසඳන්න ඕන ලොකු ප්‍රහේලිකාවක් වගේ. හැබැයි මේ ප්‍රහේලිකාව විසඳන්නේ යතුරක් තියෙනවා. ඒ යතුර හැංගිලා තියෙන්නේ අතීතයේ මිනිස්සු ඉතුරු කරලා ගියපු සාක්ෂි ඇතුලේ. මේ විග්‍රහය පුරාවට අපි බලමු ඉතිහාසඥයෙක් හරියට රහස් පරීක්ෂකයෙක් වගේ මේ ඉඟි පාවිච්චි කරලා අතීත කතාව ගොඩනගන විදිය ගැන. හරි. එහෙනම් අපි අපේ විමර්ශනේ පටන් ගමු. දක්ෂ රහස් පරීක්ෂකයෙක් වගේම තමයි ඉතිහාසඥයෙකුත් මුලින්ම Tamanට හම්බ වෙන සාක්ෂි ටික පිළිවෙලකට වර්ග කරගන්නවා. ඒවා හරියට තේරුම් ගන්න. මෙහෙම හිතන්න අපිට මූලිකවම සාක්ෂි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කාලේ මිනිස්සු ලියලා තියපු කතා, වාර්තා, වංශ කතා වගේ දේවල්. අපි ඒවට කියනවා සාහිත්‍ය මූලාශ්‍ර කියලා. අනෙක් වර්ගය තමයි එයාලා පාදිච්චි කරපු අතින් අල්ලන්න පුළුවන් භෞතික දේවල්. ඒ කියන්නේ නටබුන්, කාසි වගේ දේවල්. ඒවට අපි කියනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. හොඳයි. අපි දැන් ගැඹුරට ගිහින් බලමු පළවෙනි සාක්ෂි වර්ගය ගැන. ඒ කියන්නේ අතීතයෙන් අපිට ලැබිලා තියෙන මේ ලිඛිත සාක්ෂි ගැන. මේ බලන්න. මේ තියෙන්නේ අපේ සාම්ප්‍රදායික පුස්කොළ පොතක්. දීපවංශය, මහාවංශය වගේ වංශ කතා තමයි අපේ ඉතිහාස කතාව තේරුම් ගන්න දාලා තියෙන අත්තිවාරම. අපේ ඉතිහාසයේ මුල්ම පරිච්ඡේද ලියවිලා තින්නේ මේ වගේ දේවල් වල. හැබැයි කතාව වංශ කතා වලින් විතරක් ඉවර වෙන්නේ නැහැ. සංදේශ කාව්‍ය ගත්තොත් ඒ කාලේ සමාජය ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ප්‍රශස්ති කාව්‍ය වලින් රජවරුන්ව වර්ණනා කරපු හැටි බලා ගන්න පුළුවන්. හටන් කාව්‍ය වලින් යුද්ධ ගැන විස්තර හම්බ වෙනවා. මේ හැම එකකින්ම අපිට ඒ කාලේ ගැන වෙනස්ම පැතිකඩක් පෙන්වනවා. හරි. මෙතන තමයි නියම රහස් පරීක්ෂක වැඩ තියෙන්නේ. සාක්ෂිකරුවෙක්ගෙන් ප්‍රශ්න කරනවා වගේ ඉතිහාසඥයෙක් මේ ලියවිලි වලින් ප්‍රශ්න අහනවා. මේක ලියවේ කවදද? කවුද මේක ලියවේ? එයාට මොකක් හරි අරමුණක් තිබුණාද? මේ තොරතුරු එයා හොයාගත්තේ කොහමද වගේ ප්‍රශ්න. මොකද සමහර විට ලියපු කෙනා පක්ෂග්‍රාහී වෙන්න පුළුවන්. ඒක හඳුනා ගන්න මේ ප්‍රශ්න අහන එක අත්‍යවශ්‍යයි. වටිනා ඉඟි ලැබෙන්නේ අපේ රට ඇතුලින් විතරක්ම නෙමෙයි. හිතන්න පිටින් ආපු කෙනෙක් අපේ රට දිහා බලන විදිහ කොයිතරම් වෙනස්ද? ෆාහියන් හිමි, ඉබන් බතුතා වගේ සංචාරකයෝ වෙලෙන්දෝ ලියපු දේවල් වලින් අපේ ඉතිහාසය දිහා පිටස්තර ඇහැකින් බලන්න අපිට අවස්ථාව ලැබෙනවා. හැබැයි ලියපු හැමදේම ඇත්තමද? සමහර විට නෑ. අන්න එතකොට තමයි රහස් පරීක්ෂකයෙක්ට අතට අහුවෙන්න අල්ලන්න පුළුවන් සාක්ෂි ඕන වෙන්නේ. ඉතිහාසයේදී අපි ඊවද කියනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා. සෙල්ලිපි කියන්නේ ඉතිහාසඥයෙක්ට ලැබෙන රත්තරන් වගේ. මොකද දන්නවද? මේවා බොහෝ වෙලාවට ලියලා තියෙන්නේ ඒ සිද්ධිය වුණු කාලෙමයි. ඒ නිසා කවුරු හරි පස්සේ කාලෙක එක වෙනස් කරන්න තියෙන ඉඩ හරිම අඩුයි. මේවා තමයි කාලයත් එක්ක නොනසී තියෙන සාක්ෂි. හිතන්න රජ කෙනෙක්ට හරිම වැදගත් දෙයක් අවුරුදු 100 ගාණක් තියෙන්න ඕන දෙයක් කියන්න අවශ්‍ය වුණොත් එයා එක නිකන් කොලයක ලියන්නේ නැහැ. ඒක මේ වගේ තඹ පත්තරයක කොටනවා. ඉතින් මේ වගේ තඹ සන්නස් වලින් ඒ කාලේ නීති රීති ඉඩම් ප්‍රදානයන් ගැන සෘජු සාක්ෂි අපිට ලැබෙනවා. කාසියක් කියන්නේ නිකල්ම සල්ලි විතරක් නෙවෙයි. ඒක හරියට ඒ කාලේට යවපු ටයිම් කැප්සියුල් එකක් වගේ. ඒ කියන්නේ කාලේ ආර්ථිකය, ලෝහ තාක්ෂණය, පාලකයා කවුද කියනක වගේ තොරතුරු ගොඩක් හෙළිදරව් කරගන්න පුළුවන්. සමහර දේවල් වචන වලින් ලියලා තියන්න බෑ. ඒ කාලේ මිනිස්සුන්ගේ විශ්වාස, යාළගේ කලාත්මක හැකියාව, යාළගේ එදිනදා ජීවිතය මේ වගේ දේවල් ගැන වටිනා මිගි හැංගිලා තියෙන්නේ මේ වගේ පුරාණ කලා නිර්මාණ, මූර්ති සහ නටබුන් ඇතුලේ. හොඳයි. දැන් තමයි වැදගත්ම දේ. රහස් පරීක්ෂකයෙක් එකම එක ඉංගියක් විතරක් විශ්වාස කරලා තීරණ ගන්න නෑ නේද? ඉතිහාසඥයෙකුත් එහෙමයි. එයාගේ නියම වැඩේ තමයි මේ හම්බ වෙන සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි ඔක්කොම එකට ගලපලා අතීතය ගැන සම්පූර්ණ චිත්‍රයක් මවන එක. ඉතිහාසඥයෙක්ට හම්බ වෙන සුන්දරම මොහොතක් තමයි මේ. හිතන්න මහා වංශයේ වගේ පරණ පොතක කියවපු කතාවක් අවුරුදු 10 ගානකට පස්සේ පොළොවෙන් හම්බ වෙන ගල් පුවරුවකින් ඇත්ත කියලා ඔප්පු වෙනවා. අන්න එතකොට තමයි අනුමානයක් විදිහට තිබුණු දෙයක් පිළිගත් ඉතිහාසය බවට පත් වෙන්නේ. ඉතිහාසෙ පණ ගහලා එන්නේ අන්න එතකොටයි. ඔව් මේක තමයි ඉතිහාසයේ මූලිකම නීතියක්. ලියපු දෙයට අතට අහුවෙන සාක්ෂියක් ලැබුණම ඒ කතාවේ විශ්වසනීයත්වය 100%ක්ම වගේ ඉහළ යනවා. ශක්තිමත්ම ඉතිහාසයේ ගොඩ නැගෙන්නේ අන්න ඒ වගේ එකිනෙක තහවුරු කරන සාක්ෂි මතයි. ඉතින් ඇයි මේ ඔක්කොම රහස් පරීක්ෂක වැඩ මෙච්චර වැදගත් වෙන්නේ? ඇයි අපි අතීතය ගැන මේ තරම් හොයන්න ඕන? මොකද අපේ අතීතය තේරුම් ගන්න එක තමයි අපේ වර්තමානය සහ අනාගතය හැඩගස්වන්නේ.
ඉතිහාසය කියන්නේ නිකම්ම පරණ කතා එකතුවක් නෙවෙයි. ඒක අපිට අපි කවුද කියන එක කියලා දෙනවා. අපේ අනන්‍යතාවය හඳුනා ගන්න උදව් කරනවා. ඒ වගේම අතීතයේ වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙනගෙන වඩා හොඳ අනාගතයක් ගොඩනගා ගන්න පාර පෙන්නනවා. මේ හැම සාක්ෂියක්ම මේ හැම ඉංගියක්ම හරිම වටිනවා. ඒ වගේම හරිම සියුම්. මේවා නැති වුණොත් ආයේ කවදාවත් හම්බෙන්නේ නැහැ. ඉතින් මේ අපේ පොදු උරුමේ රැක ගැනීම ඒක අපේ හැමෝගෙම වගකීමක්. මේ කතාව ඉවරයි කියලා හිතන්න එපා. කොහෙත්ම නෑ. මේ මොහොතේ පුරාවිද්‍යාඥයෝ පොළව යටින් අලුත් ඊගි අලුත් පරිච්ඡේද හොයාගෙනමින් ඉන්නවා. ඉතින් අතීතයේ කතාව තාමත් ලියවමින් පවතිනවා. ඉතින් අවසාන වශයෙන් අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ අතීත කතාව ආරක්ෂා කරගෙන ඒක ඊළඟ පරම්පරාවට අරගෙන යන්න අපිට තියෙන වගකීම මොකක්ද?